හෙලෝ කොහොමද ඉතින් ඔයාලට මේක මගේ ෆස්ට් වීඩියෝ එක. ඉතින් අපි බලමු අද කැම්පස් එකේ දවසක් ගෙවෙන්නේ කොහොමද කියලා. ඉතින් අපි උදේම නැගිටලා ඔන්න ඉතින් උදේම තියෙන ලෙක්චර් එකට යනවා. අපිට අද බලන්න කවුද හම්බුනේ කියලා. ඉතින් අපරක් වෙලා දවසේනේ බත් එකක් අරගෙන 4 රැත්තක ටක් ටක් කාලා කෑවා. ඔන්න අපි දැන් කැම්පස් එක ඇතුලේ. ඊට පස්සේ ඉතින් ළමයි 11 විතර වෙනකන් ලෙක්චර් එක තිබ්බා. ඊට පස්සේ ඉතින් උදේට හරියට කෑවේ නැති නිසා අපි අවසන්තයි අංකල් කෙල්ල එක හොයාගෙන. ඉතින් මගේ යාළුවා හැමදාම කිරිබත් තමයි එල්ලකින් කන්නේ. ඊට මන්දට හිතුණා කිරිබතුයි පානි දෙකම කන්නයි. ඉතින් අපි දෙන්න කිරිබතුයි පානි දෙන්නම එකට කන්න ගත්තා. ඊට පස්සේ ඉතින් ළමයි අපි සෑහෙන වෙලාවක් පච කීකිය කෑවා. ඇත්තටම ඉතින් කැම්පස් කාලේ කියන එක හැමදාම තියෙන හැනේ. අවුරුදු 4කට පස්සේ ඉවරයි. ඊට පස්සේ ඉතින් මෙහෙම යාළුවොත් එක්ක කතා කර කර නිදහසේ ඉඳගෙන කන්න එනවා කියන කාලයක් සෑහෙන අඩුයි. ඒතකොට ඉතින් මේ ඉතිරි කරගත්ත මතක තමයි අපිට කවදා හරි ඉතුරු වෙන්නේ. ඉතින් මේ තමයි අපේ ලයිබ්‍රරි එක. සරිමයි තමයි ලයිබ්‍රරියට ගියේ. යානගේ පොතක් රිටර්න් කරන්න. මම ගියා අමතක වෙච්ච නෝට් එකක් ලියන්න. දැන් ලයිබ්‍රරි එකේ 3rd floor එකට යනවා. ඉතින් බෑග් තියලා තමයි යන්නේ. එතකොට මම දැන් මේ 3rd floor එකේ. එතකොට 3rd floor එකේ ඉඳන් 2nd floor වලදී මෙන්න මේ විදිහට තමයි පේන්නේ. මම ගොඩක් කැමති මොතෙන්ට ගන්න තමයි. මොකද අනිත් තැන් වල කට්ටිය වැඩි. හැබැයි එකම ඔය තියෙන ෆෑන් එක නැති. ඊට පස්සේ ලෙක්චර්ස් ඉවර වෙලා පොඩ්ඩක් සෙන්ට්‍රිග්ට් වෙලා හිටියා. ඉතින් හැමදාම hina වෙලා ලස්සනට සතුටින් යන්න. බයි බයි ගිහින් යන්න. මතක තුමාව සබ්ස්ක්‍රයිබ් කරන්න.